මොනිටර්ඩ් ආයතනය වසා දැමීම සම්බන්ධයෙන් පහුගිය දින කීපේ මේ අනුමාන විපක්ෂය විවිධ අනුමාන මතු කළා. අපි දැක්ක කිව්වා මේ කර්මාන්ත ශාලාව වසා දැමීමත් එක්ක සමහර ඔය නයි නාලිකාවල අයිතිකාරයෝ කිව්වා මේ සමස්ත ආයෝජනෙම දැන් රටෙන් අතහැරලා යනවා. සමස්ත ආයෝජන වලට ලොකු බලපෑමක් වෙනවා වගේ කතාවක්. මේ සිද්ධිය අපිට වාර්තා වුණේ 20 වෙනිදා. ඒ වාර්තා වුණ මොහොතේ සිට කම්කරු අමාත්‍යාංශයේ ලෙස ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ සම්බන්ධයෙන් අපේ ඉහළම මැදිහත් වීම සිදු කළා. මේ ආයතනයේ වසා දැමීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කරන්නේ තමයි පසුගිය 2019 සිට 2025 මේ දක්වාම ඩොලර් මිලියන 10කට ආසන්න ලොස්ට් එකක් ඔවුන්ට සිදු වෙලා තිබෙනවා. නිසා මේ වසා දැමීමට තීරණය කිරීම කිසිසේත්ම මේ ආණ්ඩුවේ ක්‍රියාවලිය නිසා හෝ එහෙම නැත්නම් සේවකින්ගේ ක්‍රියාවලිය නිසා හෝ එවැනි කිසිදු බලපෑමක් නිසා නෙවෙයි ව්‍යාපාරික උවමනාවන් මත ගත්ත තීන්දුවක් ලෙස තමයි ඔවුන් මේක සඳහන් කරලා තිබෙන්නේ. මම දැක්ක ඊයේ එක පුතාණෝ කෙනෙක් අපේ ආණ්ඩුව ආවට පස්සේ මේ ආයතන වැසීම සම්බන්ධයෙන් මහා ගෝරනාඩුවක් කරනවා. හැබැයි 2021 ඒගොල්ලන්ගේ බාප්පොච්චිලා මේ රට කරද්දි දින 17ක් මේ ආයතනය ඇතුලේ වැඩ වර්ජනයක් සිදු වෙලා තිබෙනවා. අපේ රටේ තිබෙනවා සේවය අවසන් කිරීමේ පනත. ඒ පනතට අනුව ටෙවායක අනුව ලබා දෙය යුතු වන්දිය ඉක්මවා යන වන්දියක් මේ සේවකින්ට ලබා දෙන්න ඔවුන්ගේ පැත්තෙන් තීරණය කරලා තිබෙනවා. අපි දිගින් දිගටම මේ සේවකින්ගේ අයිතිය ආරක්ෂා කරන්න මැදිහත් වෙමින් තිබෙනවා. ඒ වගේම ඔවුන් ඊයේ දවස් සිතාම පැහැදිලිව ප්‍රකාශයටපත් කළා. ඔවුන් කටුනායක තිබෙන ආයතනවල මේ සේවකින්ට රැකියා නැවත ලබා දීම වෙනුවෙන් මැදිහත් වෙමින් තිබෙනවා. දැනට 1416ක රැකියා අහිමි වෙනකොට 1900කට ආසන්න ප්‍රමාණයක දැනටමත් ඉල්ලීම් ලැබිලා තිබෙනවා මේ සේවකින්ට.